සංඝරත්නයේ අවසරයි මෙම ස්ථානයට වැඩම කළ වදාළ කෝටි මහනගර සභාව බල සීමාවේ විහාරස්ථානවල ඔහුගේ අති ගෞරවනීය මහා සංඝරත්නය වන්දනීය පූජනීය අන්ද ලෙස පෙර නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අපි කෝටි රාජ මහා විහාරාධිපති අලදෝර අනුරුද්ධ නායකපාණන් ඇතුළු සියලුම විහාරවාසී නා හිමිවරුන් මෙම ස්ථානයට වැඩම කරා. සියලුම නායකවරුන් අපි වන්දනීය ලෙස පිළිගන්නවා. ඒ වගේම රාජගිරිය ජයවර්ධනාරාම විහාරාධිපතින් වහන්සේ මෙම ස්ථානයට වැඩම කරා. ඔබ වහන්සේට අපගේ වන්දනීය පූජනීය ස්තුතිය මෙම ස්ථානයට වැඩ කිරීම පිළිබඳව. ඒ වගේම කන්දවත්ත විජයාරාම විහාරාධිපති අපේ නායක හාමුදුරුවෝ වහන්සේ මෙම ස්ථානයට වැඩම කරලා උන්වහන්සේ අපි වන්දනීය ස්ථානයට වැඩම කර වැඩියා. වහන්සේව ගෞරවයෙන් වන්දනීය පූජනීය අන්දමින් පිළිගන්න ලබන අපගේ නායක හාමුදුරුවෝ වහන්සේව වගේ මොර්ගස් මුල්ල වන්දනීය පූජනීය අන්දමින් මෙම ස්ථානයට වැඩම කිරීම පිළිබඳව ස්තුතිය පුද කරනවා. වගේම කෝටි මහින්දාරාම විහාරස්ථානයේ විහාරවාසී අපේ හාමුදුරුවෝ වහන්සේ මෙන්න අද දිනේදී රාජකාරී නිල වශයෙන් ආරම්භ කරන ශ්‍රී ජයවර්ධනපුර කෝටි මහනගර සභාවේ ගරු නගරාධිපති ධුරාන්තර අරශ අධිපතිතුමන් අද නිල වශයෙන් එතුමාගේ රාජකාරිය ආරම්භ කරනවා. ඒට අපි ආශිර්වාද ලබා ගනිමින් මුලින්ම පංචශීලයේ පිහිටවන හැටියට අපි নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. කවුරුත් එක්ක සාදු කියන්නේ নমස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං gacchami Satyampi sanghang saranang gacchami Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddho purisa dhamma sarati satta deva manussanam buddho bhagavati Akato bhagavata dhammo sanditthiko akaliko මන්ත්‍රීවරුන් මන්ත්‍රී මණ්ඩලය සමග කටයුතු සාර්ථක කරගන්නට දේව ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරලා මේ මොහොතේදී
යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අද දවසේදී මේ අපගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා මතද වගුරුවලු මැනව උනාරම්භ කරන්නා වූ මේ කාර්යය ජනතා සේවය වහන්සේට ප්‍රසන්න පඬුරක් වේවා. ඒ වගේම මේ තුලින් මේ ජනතාවගේ ජීවිත යහපත් ලෙස සමෘද්ධිමත් ලෙස ගත කරන්නට විශේෂයෙන්ම ඓතිහාසික හා පරිපාලනීය වශයෙන් වැදගත්කමක් ඇති මේ නගර සභාවේ මේ ප්‍රදේශය ඉතාම වැඩදායි ඒ වගේම අනිත් අයට ආදර්ශයක් වන නගර සභාවක් අද ප්‍රදේශයක් බවට පත්කොට ඒ තුලින් රටට ජාතියට සේවයක් කරන්නට මේ අපගේ අභිනව නගරාධිපතිතුමා ඇතුළු සියලුම මන්ත්‍රී මණ්ඩලයට කාර්ය මණ්ඩලයට වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න වෙනද අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් අර්රහ්මානිර් රහීම් මාලිකි යෞමිද්දීන් ඉය්යාක නඅබුදු ව ඉය්යාක නස්තഈන් ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් සිරාතල් ලදීන අන්අම්ත අලൈഹിം ගෛරිල් මഗ്ദൂബി අලൈഹിം වලද්දාලිൻ ආමීൻ. අල්හම්දුලිල්ලාහി රබ්බිൽ ආලමීൻ හම්දන් යුවාෆි නිഅමහු වකාෆි මසීදා. اللهم صل على سيدنا محمد الأمي وعلى آله وصحبه وسلم. اللهم اغفر لنا ذنوبنا وخطايانا كلها. اللهم ارزقنا وجبرنا وعدنا للصالح الأعمال والأخلاق إنه لا يهدي للصالح ولا يسر سيئها إلا أنت. اللهم اهد الخير أمرنا آخره وخير أمرنا خواتمه وجل خير أيامنا يوم نلقاك. අභිනව ගරු නගරාධිපති අවශ්‍ය අතපත්තුමන් විනස්සතුමා දේවවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව සම්පීතියෝ වෙච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතුමා දේවවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව වෙච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතුමා අරහං ජේන රක්ඛම් වන්දාමි සම්පසෝ සබ්බේ පුත්‍රා බලප්පත්තා පච්චේකානං ච කලං අරහන්තාමි Semua pasar kita padaran hebat kawan ini nyari asal bangga pategang විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ. අති ගෞරවනීය මා සංඝරත්නයට අපි වැඳ නමස්කාර පූර්වකව සෝභිමත් වෙනවා මෙම වැඩ කටයුත්තට. මෙම ස්ථානයේ සම්බන්ධ හොඳ පාලනයක් බිහිකිර ගැනීම සඳහා සෑහෙන අපි හැමෝගේම බලාපොරොත්තු තිබ්බා. ඒ බලාපොරොත්තුව අද මුදුන් මල්ලලා තිබෙන මොහොතක අප ඉදිරියේ අපගේ
කෝට්ටේ මහනගර සභාවේ පුරපති සහෝදරයා හැටියට අරෝස අතපත් සහෝදරයා අපේ වේදිකාවේ සිටිනවා. අපි හැමෝම දන්නවා අපිත් එක්ක හැමෝත් එක්කම බොහොම සමීපව ජාතික ජනබලවේගයේ වගේම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විශාල කැපකිරීම කරපු අපේ අරෝස සහෝදරයා මෙම වේදිකාව මත පැමිණලා තිබෙනවා. ඒ වගේම අපගේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහෝදරයා උපසාරිස්තුමිය ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම්තුමා අපේ ලේකම්තුමිය වගේම අපගේ උපනගරාධිපති සහෝදරිය ඇතුළු මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙච්ච ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති චතුරංග අබේසිංහ මහත්මයාණනි අභිනවයෙන් ශ්‍රී ජයවර්ධන කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපතිවරයාට ගරු අරෝස අතපත් මහත්මයාණනි නියෝජ්‍ය නගරාධිපතිතුමියනි ප්‍රාදේශීය ලේකම්තුමනි සභාවේ නාගරික ලේකම්තුමිය ඒ වගේම සභිකවරුන් විදිහට මේ සභාවට අද දවසේ නවක සභිකවරුන් විදිහට පත්වන මන්ත්‍රී මණ්ඩලයට ඒ වගේම හිටපු සභිකවරුන් සියලුම දෙනා මේ අවස්ථාවේ මේ කාර්යයට සම්බන්ධ වෙන මහනගර සභාවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධාන නාගරික ඉංජිනේරුතුමන් ප්‍රධාන නාගරික අධිකාරීතුමන් ඇතුළු සියලුම මගේ කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට සුභාශිංසන කිරීමට ප්‍රදේශවාසීන් ආවිවිධ තරාතිරම් වලින් මේ අවස්ථාවට සහභාගී වන ඔබ සියලු දෙනාගේ මානසික සුවිශේෂී දවසක් වෙනවා. මොකද කාලයක් වසර දෙකකට වඩා වැඩි කාලයක් සුබදසරක් දේවා කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කර්මාන්තා ව්‍යවසාය ජමත්ත චතුරංග අබේසිංහ මහත්මයාණනි ඒ වගේම කෝට්ටේ මහනගර සභාවට අපේ තේරීපත්තු අපේ කෝට්ටේ මහනගර සභාවේ නායකවත්ටි අරෝස අතපත් මහත්මයාණනි නියෝජ්‍ය නගරාධිපතිතුමියනි ඒ වගේම අද දින සම්කේතයෙන් අපේ බාරගත්ත අපේ කරුණාකරනතුමලා ඒ වගේම කෝට්ටේ මහනගර සභාවේ තුන්වෙනිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ඒ වගේම විවිධ සංගම් මාර්ගවලදී කරපැති අපේ වෙන සංගමයේ මහතුන් ඇතුළු අපේ ආදරණීය කෝට්ටේ ප්‍රදේශවාසීන් සිදුරයි අවසරයි මට ඉතාමත් අද අපි සතුටු වෙන දවසක් අවුරුදු දෙකමාරකට ආසන්න කාලයක් සමිතියක් නැතිව කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෝට්ටේ මහනගර සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි බලපාලක මැතිවරණේ නාවක සමිතිය ඉදිරියට වෙලා ඒ වගේම කෝට්ටාස් විසඳුම ජයග්‍රහණය කරමින් ජාතික ජනබලවේගයේ තුන්වගරත්තුමා විදිහට අපේ අනුශාසනපතිතුමා අවුරුදු වෙන මාර්ගගත. ඉතින් මට හිතෙන්නේ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතනය ගත්තාම මේ දෙකම ඇත්තටම බොහොම හොඳ සංයෝගයෙන් යන්න ඕන. එහෙම නැතුව ගියොත් අපිට හරි අමාරුයි. ඉතින් අපිට ඒක නායකත්වය දෙනවා අපේ ගරුණීයතුමා. ඉතින් එතුමාට ලොකු අස්වැසිලා පිළිවි අපේ අනුශාසනපතිතුමා අපේ නගරාධිපතිතුමා වශයෙන් රාජකාරී භාරගත් එක. ඉතින් විශේෂයෙන් අපිට එන ගොඩක් ක්‍රියාත්මක වෙන්නේ පළාත් පාලන ආයතනයත් එක්ක. ඉතින් ඒකට පළාත් පාලන ආයතනෙන් අපිට ලොකු සහයෝගයක් දෙන්න ඕන. සමාන අවස්ථාවල අපි රජනිලධාරීන් වුණාට අපිට ප්‍රායෝගිකව වැඩ කරගන්න වෙන්නේ මහනගර සභාවේ හයියත් එක්ක. ඉතින් මේක ලංකාවේ අගනුවර තියෙන මහනගර සභාව සුබ උදෑසනක් සියලු දෙනාට. කෝට්ටේ මුල් පුරවැසියා විදිහට අද අභිනවයෙන් පත්වෙච්ච ආරෝස අපමන්තු සහෝදරයාගේ ඒ වගේම කොමසාරිස්තුමිය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරී ජාතික ජනබලවේගයේ අභිනවයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරියන් මේ නගරය ලස්සන කරන්න අලුත් කරන්න සංවර්ධනය කරන්න කියලා අපිත් එක්ක උරින් හොර ගැටිලා මේ වෙනස කරගන්න දායක වෙච්ච ඔබ සියලු දෙනාගේම අවසරයි. මුලින්ම මම සුබ පතනවා අරෝස අතපත් සහෝදරයා ඇතුළු අපේ මන්ත්‍රී කණ්ඩායමට
මේ පාරදූර වගකීම ලබාගෙන පුරවැසිය විදියට අපි හැමෝටම නායකත්වය දෙන්න ඔබතුමාලා තුමියන්ට මුලින්ම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම කෝට්ටේ අගනගරය පිළිබඳ බලාපොරොත්තු වෙනස්කම් පිළිබඳ අපේක්ෂාවන් අපේ මල්කාන්ති සහෝදරිය, ධම්මික සහෝදරයා, අරෝජ සහෝදරයා දේශපාලන බලයක් නොමැතුව සභිකයන් විදියට දශක ගාණක් පොරබද. ඒ පොරබදපු කාලේ අපි කිසිම කෙනෙක්ට බලය පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ කාර්යභාරය විදිහට අපි මහජන මුදල් හරියාකාරයෙන් භාවිතා වෙනවද කියන විපරම අධීක්ෂණය ඒවත් අපොන්න සන්නාදයක් ලබා දෙමු. මෙවැනි පරිත්‍යාග සේවයට කෝට්ටේ මහනගර සභාව ගොඩනගන්න, රට ගොඩනගන්න තව තවත් ශක්තිය දෙන්න පුළුවන් මේ වගේ පරිත්‍යාග සේවයට බොහොම ස්තුතියි. ඉතින් අපි තාම ආදරයෙන් ගලෙන්නදුව අපේ කෝට්ටේ මහනගර සභාවේ පුරපති සහෝදරයා අපි හැමෝම බලාපොරොත්තු වෙන අපි හැමෝම මේ කෝට්ටේ මහනගර සභාවේ වගේම මේ කෝට්ටේ ආසනේ පුරාම හැම තැනක්ම ගන්න හැමෝගෙම හිත දිනාගත් ආදරණීය අරෝස සහෝදරයා ඔබටයි මේ ඇරෙම මේ සභාව ආමන්ත්‍රණය කරනවා. වේදිකාවේ සිටින කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන දරුණියෝ ජමාත් චතුරංග අබේසිංහ සහෝදරයන් අවසරයි. ඒ වගේම නියෝජ්‍ය නගරාධිපතිතුමියනි, නාගරික කොමසාරිස්තුමියනි, නාගරික ලේකම් තුතුමියනි, ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම්තුමනි, අභිනවයෙන් තේරීපත් වෙච්ච සියලුම නාගරික මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ගේ අවසරයි. ඒ වගේම මේ ස්ථානට පැමිණි, ඒ වගේම අපේ මහනගර සභාවේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ඒ නිලධාරී මහත්ම මහත්මීන්ගේ අවසරයි. මේ ස්ථානට පැමිණි කෝට්ටේ ප්‍රදේශයේ අපේ පුරවැසියන්ගේ අවසරයි. මම හිතන්නේ සාමාන්‍යයෙන් කළුගලකට කුළු ගෙඩි පාරවල් 100ක් ගහන්න ඕන නම් ඒ කළුගල මිදින්න මම හිතන්නේ කළුගලේ පාරවල් 100ම ගහපු කෙනාට ඒ 100ටම දායක වෙච්ච සියලු දෙනාටම අද අපි මේ ලබාගත් ජයග්‍රහණයේ කොටස් ගන්න වෙනවා. අපේ දේශපාලන ව්‍යාපාරේ සමහර අය නම් දන්නේ නැහැ මේ ජීවිතේ මේ රුධිරය මේ ලේ කඳුළු මේ භූමිය මත මුදා හැරියා. ඔවුන් බලාපොරොත්තු වෙච්ච රට ගොඩනගන්න පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා වර්තමාන අපේ ජනාධිපතිතුමන්ට අනුර සහෝදරයාට ඒ බලය ලැබුණා. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයේදී 113කට එහා සරල බහුතර පාර්ලිමේන්තුවක් අපි බලාපොරොත්තු වුණා. මේ රටේ ජනතාව අපිට 3/2කට වැඩි බලයක් ලබා දුන්නා. ඊට අමතරව පසුගිය මැයි 6 වෙනිදා පැවැත්වෙච්ච පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඇතුළු පළාත් පාලන ආයතන 267ක බලය අපේ දේශපාලන ව්‍යාපාරයට අපේ දේශපාලන කඳවුරට ලැබුණා. මම හිතන්නේ ඒකෙන් පරිපූර්ණ බලය ලැබිච්ච 150ක් අතරින් අපේ අගනුවර අද වාසනාවන්ත වෙලා තියෙනවා. මම හිතන්නේ මෙතනින් එහාට අදින් පස්සේ පිළිගැනීමුත් ඉවරයි, පරිගැනීමුත් ඉවරයි. ඒ නිසා මේ නගර සභාවෙන් අපි දන්නවා මම 2002 අවුරුද්දේ මේ කෝට්ටේ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට එනකොට මට අවුරුදු 24යි මාස 8යි. එදා හිටපු සමහර නිලධාරීන් අද මෙතන නැහැ. ඔවුන් අපිට මහ සභාව ඒ ආඥා පනත් අතුරු ව්‍යවස්ථාව
තාත්තා කෙනෙක් දරුවන්ට උගන්වනවා වගේ තමයි අපිට ඉගෙනුනේ. ඒ වගේම එදා මේ මහා සභාවේ නියෝජනය කරපු අද මෙතන නැති වුණා කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති චන්ද්‍රසිල්වා මැතිතුමා, ඒ වගේම සිරිපාලපුරේ මැතිතුමා, සිරිසේනපුරේ මැතිතුමා නම් ගොඩක් කියන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට ඇවිල්ලා මේ නගර සභාව පළාත් මාර්ගය ගැන අපිට කියලා දුන්නා. මම හිතන්නේ ඔවුන් අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. මොකද අපි දේශපාලන ගෘහපියෝ නොවන නිසා. ඉතින් කෙසේ වෙතත් 2002 අපි කෝට්ටේ මහනගර සභාවට එනකොට තිබුණු ප්‍රශ්න ටිකම තමයි අද 2025 මේ මුල් පුටුවට ඇවිල්ලා මටත් මගේ කණ්ඩායමටත් විසඳන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අවුරුදු 23ක් තිස්සේ එකතැන පල්ලෙන රටක් නගරයක් බවට මේ රටපත් වෙලා තිබුණා. අද චතුරංග සහෝදරලා කතා කරපු ඒ දියුණු නගර විවිධ සංකල්ප තියෙනවා. මේ සුහුරු නගර, ඒ වගේම ග්‍රීන් සිටි සංකල්ප ලෝකයේ අද අගනුවරවල් ගැන කතා කරන්න ගියාම ඒවැයි තියෙන තත්ත්වයන් බැලුවට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අපි කොච්චර දුප්පත්ද, අපි කොච්චර ලැජ්ජා සහගත වෙනවද සමහර අවස්ථාවලදී කෝට්ටේ පුරවැසියෝ විදිහට. ඉතින් ඒක අපි ඒ අතීතය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. අපිට තියෙන අනාගතයේ සහ වර්තමානයේ ගමනක්. ඉතින් අපි මම හිතනවා මෙතන නවක ඒ වගේම අපිටත් මගේ වයසට අඩුවෙන් මෙතනට ආපු മന്ത്രി සහෝදරයෝ ඉන්නවා. තවත් මන්ත්‍රීතුමාලා ප්‍රතිපක්ෂ වෙනුත් පත් වෙලයි. මම වුණා කියනවා දේශපාලනය කරනවා නම් බැනුම් අහන්න, විවේචන වලට ලක් වෙන්න, ඒ විතරක් නෙවෙයි කලකිරීම නොවි ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඔබට අධිෂ්ඨානයක් තියෙන්න ඕන. සභාවේ නගරාධිපති ධූරයට අභිනවයෙන් පත් වූ අරෝෂ අතපොත්තු සහෝදරයාට සාමූහික අදහස් වලින් සුපිරි සමාජවාදී විරෝධ නිර්මාණය කරන්නට යෝග බල යෝග ශක්තිය ලැබීමයි සුනිල් සේවී අපි ප්‍රාර්ථනා කරමු. අදමු අපි අලුත්වක් බැඳිමු අපි විලසනයක් සුරංගු වෙනා ඉබයන්සේ කන්නේ නැති අමින්නෝවත් අපේනෝවත් ආරාධනා කරනවා මේක මම විශේෂයෙන්ම අපේ චතුරංග මහත්මයාත් ඉන්නවා. අපි හැමෝම එකතු වෙලා කෝට්ටේ ශ්‍රී විභූතිය පිරුණු අභිමාණයෙන් පිරිච්ච පුද්ගලයෙක් නිර්මාණය කරන්න ඕනේ. කෝට්ටේ කියන්නේ ඓතිහාසික පුරවරයා. මේකේ නිකන් සේවකයෝ නැහැ. අපි හැමෝම අභිමානවත් මිනිස්සෙක්. ඒ වගේම මේ සැලැස්ම අපි කැමති සාකච්ඡා කරන්න කරලා අපිවත් සම්බන්ධ කරගන්න. අපි මේ සොඳුරු ස්වාමී අය ඉන්නවා කෝට්ටේ ඉන්න අය. අපි එකතු වෙලා මේ කෝට්ටේ පුරවරේ අභිමානවත් පිරිසක් නිර්මාණය කරමු කියන අදහස තමයි මගේ.